ආයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්න මිනිඳුරු මහත්තයා YouTube channel එකට සහ Facebook page එකට මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ ඊයේ ඒ කියන්නේ 2025 12 4 වෙනිදා අපේ මිනිඳුරු රසිත් ප්‍රදේශ බණ්ඩාර මල්ලිගේ අදහසකට අනුව පෝස්ට් එකක් දැම්මා volunteer service ලවන කියලා. ඇත්තටම කියන්න සතුටුයි දැනට 117 දෙනෙකුට වැඩිය පිරිසක් මේ සඳහා දායකත්වය ලබා දෙන්න කැමැත්ත පළ කරලා තියෙනවා. ඒ වගේම අපේ මනුස්සායක මාතෘත් සෑහෙන්න ඉල්ලීම් කරලා තියෙනවා එයාලටත් ඒ සම්බන්ධ අවස්ථාව ලබා දෙන්න කියලා. ඒකට හරියන්න ෆෝම් එකකුත් මම මේ page එකේ දාන්නම්. මේ ව්‍යසනයේ හින්දා අපේ පාලම් බෝක්කු පාරවල් ගොඩනැගිලි ගොඩක් විනාශ වෙලා තියෙන්නේ. ඒවා නැවත තිබුණටත් වඩා හොඳ තත්ත්වෙන් අපි නිර්මාණය කරගන්න ඕනේ. ඒ වගේම ඉංජිනේරු මහත්තුරුත් මේ සම්බන්ධව මේ වගේම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒකින් හින්දා තමයි අපිටත් හිතුනේ මේ වගේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරොත් හොඳයි කියලා. මේ සම්බන්ධව ප්‍රවාහන අමාත්‍යාංශයේ වැඩ කරන ලේකම්වරයෙක් වගේම ශ්‍රී ලංකා සබරගම විශ්වවිද්‍යාලයේ මිනින්දෝරු උපාධිධාරියෙක් වන බුද්ධික දේශප්‍රිය සහෝදරයව මම සම්බන්ධ කරගත්තා. ඒ සහෝදරයා මේ ඩේටාබේස් එක ආපදා කල්පනාකරන කමිටුවට ඉදිරිපත් කරලා ඒකට සම්බන්ධ කරලා කෝඩිනේට් කරලා දෙන්න අපිට පොරොන්දු වුණා. ඒ වගේම මේ පාර විතරක් නෙමෙයි ඉදිරි ව්‍යසනයකදී වුණත් අවශ්‍යතාවයක් වෙනුවෙන් වැඩපිළිවෙලක් සකස් වෙයි කියලා විශ්වාස කරනවා. මේ වීඩියෝ කරන වෙලාව වෙනකොටත් 117 දිනකට අධික පිරිසක් අපිත් එක්ක අත්වල බැඳගෙන ඉන්නවා. බොහෝ දෙනා තමන්ගේ පෞද්ගලික වාහනවල තමන්ගේ උපකරණ භාවිතා කරලා තමන්ගේ වියදමෙන් දෙමිනටත් කැමැත්ත පළ කරලා තියෙන්නේ. දැන් අපිට පේනවා ඇති අපේ මිනින්දොරු සහෝදර සහෝදරියෝ 117 දෙනෙක් මේ සඳහා සම්බන්ධ වෙන්න කැමැත්ත පළ කරලා තියෙනවා. ඒ වගේම කෙටි දැනුම් දීමකින් ඒගොල්ලෝ අපි හා සම්බන්ධ වෙන්න කැමැත්ත පළ කරලා තියෙනවා. බොහෝ දෙනා ලංකාව පුරාම වැඩ කිරීම සඳහාත් කැමැත්ත පළ කරලා තියෙනවා. ඒ වගේම තමන්ගේ වාහන සහ තමන්ගේ උපකරණ ආදී පාවිච්චි කරන්න කැමැත්ත පළ කරලා තියෙනවා. ඒ වගේම කෙටි දැනුම් දීමකින් ඉතා ඉක්මනින් සම්බන්ධ වෙන්නත් ගොඩක් දෙනෙක් කැමැත්ත පළ කරලා තියෙනවා. ඇත්තටම ගොඩක් සතුටුයි පැය 24ක් වගේ කෙටි කාලයකදී මේ වගේ එකතු වුණ එක ගැන. මෙහිම ස්තුතිවන්ත වෙනවා මේ පිළිබඳව. ඒ සම්බන්ධයෙන් අපි හදවතින් ස්තුතිවන්ත වෙනවා අපේ මිනිඳුරු මහත්තුරුන්ට. ඒ වගේම මේ Google Form එක පුරවන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් පුරවන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ link එක මම මේ වීඩියෝ එකට යටින් දාන්නම්. අවසාන වශයෙන් කියන්න තියෙන ඉතින් අපි හැමෝම එකතු වෙලා මේ රට ඉක්මනින්ම ගොඩනගමු. ඒ සඳහා අත්වල බැඳ ගන්න එන්න කියලා ඔබටත් ආරාධනා කරනවා. ආයවතාවක් බොහොමත් ස්තුතියි. සුබ දවසක් ආයුබෝවන්.